already unpack කරලා තියෙන්නේ. මොකද අර ප්‍රශ්න වගේක් වුණ නිසා මට බය හිතුණා එතන gold color rings 21ක් තියෙනවා. item එකේ මිලානෝද නැත්නම් quantity එක අනුවද ඒගොල්ලන්ගේ tax කරන කොච්චර කාලයක් යනකම් ඔයගලන්ට මේ විදිහට free temu එකකින් දේවල් order කරන්න පුළුවන් වෙයි. මේ shoulder bags කිහිපයක්ම order කරලා තියෙනවා. two blast එකක් වෙලා ඔක්කොම එයාලගේ orders කිර වෙලා ඒගොල්ලන්ගේ pack bag එක. මේ ඇතරම් බාර් කොලිටි එක නිසා මම ආපහු පාරක් මේක ඕඩර් කළේ. මේකම ඩිසයින් එකේ කලර්ස් දෙකක් තමයි මම මේ සැරේ ඕඩර් කළේ. මේ ඕඩර් එකත් මම මේ කරලා තිබ්බ ඕඩර් එක ඒ විදිහට හිර වෙලා තිබ්බ ඕඩර් එකක්. හයි කොහොමද? ඔන්න මම අදත් ඔයගලන්ට අරන් එන්නේ මගේ තවත් තේමු ඕඩර් එකක් ගැන වීඩියෝ එකක්. මේක ඇත්තටම අර තේමු එකේ ප්‍රශ්න වගේක් වුණ කාලේ මම වැරදිලා කරපු ඕඩර් එකක්. හැබැයි මට ෆයිනලි ඒ ටික එස්ටිමේටඩ් ඩේට් එක ලඟ වෙද්දිම හම්බ වුණා. ඒක ගැන සතුටුයි. ඉතින් අපි ඉස්සරහට කතා කරමු තේමු එකේ දැන් තත්ත්වය කොහොමද කියලා. දැන් බලමු අපි මම අද මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේක මම මේ වෙනකන් ඕඩර් කරපු තේමු එකේ ලොකුම ඕඩර් එක. හරි එහෙනම් යන් අපි වීඩියෝ එකට. ඉතින් මේක ටිකක් විතර ලොකු ඕඩර් එකක් නිසා ඒගොල්ලෝ පැකේජස් දෙකක් විදිහට තමයි මට ලැබෙන්න සැලසුවේ. හරි අපි බලමු මගේ ෆස්ට් පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මම ඒක ඔල්රෙඩි අන්පැක් කරලා තියෙන්නේ. මොකද අර ප්‍රශ්න වගේක් වුණ නිසා මට බය හිතුණා අප්ගම මම චුට්ටක් චෙක් කරලා බැලුවා. හැබැයි දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් මේකේ මොනවද තියෙන්නේ කියලා. හරි අපි යමු ෆස්ට් අයිටම් එක මේක. මේකේ මේ වගේ බොක්ස් එකක් ඇතුලේ මෙහෙම පවුච් එකකුත් තිබ්බා. ඒක ඇත්තටම හරිම මේ ෂෝක් කියුට්. ඒක ඇතුලේ තියෙන්නේ මේ මම ඕඩර් කරපු සන්ග්ලාසස් වගේක්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඉන්න මම ඔයගලන්ට පෙන්නන්න මේක ෆැෂන් ග්ලාස් එකක්. හැබැයි මේක වෙනම ඉන්ටරෙස්ටිං දෙයක් තියෙනවා මම ඔයගලන්ට දැන් පෙන්නන්නම්. දැක්කනේ? මේක තමයි මේකේ තියෙන ඉන්ටරෙස්ටිංම දේ. මේකට මේ විදිහේ ග්ලාසස් කලර්ස් පහකින් ඇවිල්ලා තියෙනවා. මේ පවුච් එකත් හරිම කියුට්. ඉතින් මේ තියෙන ඒවා ඔයගලන්ට පෙන්නන්නම් ඉන්න. මේ විදිහ ලස්සන කලර්ස් පහකින් මේක තියෙනවා ඔයගලන්ට මේකත් එක්ක ස්ටයිල් කරන්න පුළුවන්. මේක මෙන්ස් ග්ලාසස්. ඊට පස්සේ මේක මම මේ සැරේ ෂෝල්ඩර් බෑග්ස් කිහිපයක්ම ඕඩර් කරලා තියෙනවා. ඒ අතරින් මම හිතන්නේ මම මේකට තමයි ගොඩක් මාස්ටර්. මේක පර්පල් කලර් ෂෝල්ඩර් බෑග් එකක්. වව් ඒක හරිම ලස්සනයි කියුට් ලුක් එකක් තියෙන්නේ. අනික මම හිතුවටත් වැඩිය මේක චුට්ටක් විතර මේ ලොකුයි. ඒක තවත් හොඳයි. හරි ලස්සනයි. අපි බලමු තව තියෙනවා. අපේ නෙක්ස්ට් අයිටම් එක තමයි මේක මේ විදිහට තියෙන්නේ. මේක නම් හිතපු විදිහටම තියෙනවා ඒ ක්වොලිටි එකෙන්ම ඒ සයිස් එකටම. ඒක හයි කලර්ස් කිහිපයකින්ම තිබ්බා. ඉතින් මේ මම එකකින් බ්ලැක් කලර් ඕඩර් කරේ. අපි බලමු නෙක්ස්ට් අයිටම් එක මොකක්ද කියලා. මේකත් ෂෝල්ඩර් බෑග් එකක්. මම හිතන්නේ මට මතක විදිහට මම මේ සැරේ ෂෝල්ඩර් බෑග් 4ක් විතර ඕඩර් කළා. බෑග්ස් 4ක් විතර මම මේ සැරේ ඕඩර් කළා. ඒක බ්ලැක් කලර්. එතන පොඩි මේ බටර්ෆ්ලයි ලෝගෝ එකක් තියෙනවා. ඒ මැටීරියල් එකත් හොඳයි. හරි අපේ නෙක්ස්ට් අයිටම් එක තමයි මේක. මේක ගයිස් මේක ටූත් බ්‍රෂ් එකක්. සාමාන්‍ය අවුරුදු 2 ඉඳලා අවුරුදු 6 විතර වෙනකන් චූටි බබාලා දත් මදින විදිහ එකක්. මේක හරිම මේ හරි ෂෝක් මේ අපේ අක්කගේ චූටි බබාට තමයි මේක ගෙනාවේ. ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වල දැකලත් ඇති. මේක හරිම මේ ෂෝක්. මේක රබර් උඩ රබර් එක ෂෝක් එක. ඔයාලට චූටි බබාලා ඉන්න අය බලනවා නම් ඔයගලන්ටත් පුළුවන් මේ විදිහ චූටි කියුට් දේවල් බබාට ගෙන්න ගන්න. මේක earrings. මම මේකෙන්ම මේ විදිහම earrings set එකක්. ඒ කියන්නේ මේකම තමයි. මේක මම ඕඩර් කළා මගේ තේමු වීඩියෝ එකේදී. ඔයගලන් දැක්කනම් මගේ ෆස්ට් තේමු ඕඩර් එක මේ විදිහම එකක් මම ඒකෙත් ඕඩර් කරලා තියෙනවා. ඉතින් මේකත්
තව එකක් ඒකෙන්ම ලස්සනයි මේක මේ ඇත්තටම මාර ක්වොලිටි ඒක නිසා මම ආපහු පාරක් මේක ඕඩර් කළේ මේ පේනවනේ ඔයගලන්ට බ්ලැක් කලර් එක මේ බ්ලැක් පෙයා එක හරිම ලස්සනයි මේකේ ගෝල්ඩ් කලර් ඉයරින්ග්ස් වල නම් මම හිතන්නේ ඒක ටිකක් ෆේඩ් වෙන්න බලනවා මේ පැකේජ් එකේ තියෙන ටික ඉවරයි එච්චරයි අපි බලමු අපේ නෙක්ස්ට් පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා මුලින්ම ඒකේ තියෙනවා මේ බොක්ස් එක මේක තියෙන guys sunglasses මෙතන පහක් තියෙනවා sunglasses sizes පහකින් black color sunglasses මේ ඔක්කොම women sunglasses මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතන තියෙන design පහකින් women sunglasses පහක් cool ඉතුරු තුන එහෙම තමයි ඊට පස්සේ තව බෑග් එකක් එකත් බ්ලැක් කලර් හරිම කියුට් බෑග් එකක් මේ තියෙන්නේ ඒකෙම වයිට් කලර් බෑග් එක මේකම ඩිසයින් එකේ කලර්ස් දෙකක් තමයි මම මේ සැරේ ඕඩර් කළේ. මේ දෙක හරි ලස්සනයි. අපි බලමු චුට්ටක් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. පොඩක් ස්පොන්ජ් එකක් වගේ මේක. අල්ලද්දී අර අනිත් එක වගේ ෆ්ලැට් නෑ. පොඩි ස්පොන්ජ් ගතියක් තේරෙනවා. හරි. ඒ විදිහට තමයි. මේක මේක මේ කපල් බ්‍රේස්ලට් එකක් මට නෙමෙයි මේක කපල් බ්‍රේස්ලට් එකක් මේ බ්‍රේස්ලට් දෙකේ තියෙන ස්පෙෂාලිටි එක තමයි මේ දෙක ලුමිනස් හරිම ලස්සනයි මේ white and black තියෙන්නේ මේකේ මේ මේ කලර්ස් දෙක විතරයි තිබ්බේ හැබැයි පොඩි ඩිසයින් එකක් මේ ඩිසයින් වෙනස් කරලා ඒගොල්ලන්ගේ තව බ්‍රේස්ලට්ස් ලස්සන ඒවා තිබ්බා අපි බලමු අපේ next item එක මොකක්ද කියලා දැන් almost මේක ඉවරයි. තව එකයි මේකයි දෙකයි. මේක ring set එකක්. මෙතන තියෙන්නේ gold color rings වලින් මේක designs වලින් තියෙන rings. මේ විදිහේ designs තියෙනවා. මෙතන butterfly කෙනෙක් ඉන්න design එකක්. එතන gold color rings 21ක් තියෙනවා එක designs වලින් මේ වලට පේන්නේ ලස්සන designs heart shapes ඒවා තියෙනවා butterflies වගේ ඒවා තියෙනවා ලස්සන එක විදිහේ shapes වල rings කීපයක්ම තියෙනවා ඉතින් අපේ last item එක තමයි මෙන්න මේක ඒක ළමයි necklace එකක් ඒක මට ගෙනාපු එකක් නෙමෙයි මේ විදිහට තියෙන ලස්සන නෙක්ලස් එකක්. හරිම ලස්සනයි සිල්වර් කලර්. ඉතින් අපි බලමු මේ දවස්වල ටෙමු එකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල ලොකු එකපාර ලොකු බ්ලාස්ට් එකක් වෙලා ඔක්කොම එයාලගේ ඕඩර්ස් හිර වෙලා ඒගොල්ලන්ගේ පැකේජස් එන එක නැවතිලා courier service වලට මිනිස්සු බනින්න අරගෙන ටෙමු ඇප් එක සමහරව බය වෙලා එයාලගේ ලක්ෂ ගණන් වල සමහරව ඕඩර් කරපු දේවල් නැවතිලා තිබ්බා. ඉතින් ඇත්තම කියන්න මගේ මේ ඕඩර් එකත් මම මේ කරලා තිබ්බ ඕඩර් එකත් ඒ විදිහට හිර වෙලා තිබ්බ ඕඩර් එකක්. හැබැයි thankfully මට මේ දේවල් ටික ප්‍රශ්නයක් නැතුව හම්බ වුණා. දැන් මම කියන්නම් ඒ සමහරු මේ ගැන බය වෙලා ඉන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා නම් මේ ගිය ටික ඇතුළේ ප්‍රශ්නත් එක්ක දැන් ඔක ආවේ ටැක්ස් එකක් ගැන ප්‍රශ්නයකින් මතුවුනේ. දැන් ඒගොල්ලන්ගේ ඇප් එකෙන් අපේ රජයට ටැක්ස් එකක් උපය ගන්න විදිහට තමයි දැන් ඒගොල්ලෝ වැඩ කරන්න ලෑස්තිලා තියෙන්නේ. ඔක්ටෝබර් වල ඉඳලා ඔයාලා දාන ඕඩර්ස් වලට චීන් එකේ තරමටම ටැක්ස් එකක් වදේද කියන්න අමාරුයි. හැබැයි ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන්න ඕනේ ටෙමු එකේ ටැක්ස් එකක් ඔයගලන්ට ඔක්ටෝබර් වල ඉඳලාම වදිනවා කියලා. ඒක අපිට නවත්තන්න බෑ මොකද අයි මෙච්චර දවසක් අපි ටෙමු එකේ එද්දිම ගොඩ දෙනෙක් කිව්ව දෙයක් තමයි මේක මේ ටෙමු එකේ ওই ටැක්ස් කේස් එක කොච්චර කාලයක් යනකම් ඔයගලන්ට මේ විදිහට ෆ්‍රී ටෙමු එකෙන්
දේවල් ඕඩර් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියන එක. මෙයාලගේ සම්පූර්ණයෙන්ම shipping free නේ බලන්න ලැබෙන්නේ. ඉතින් ටෙමු එක ආපු දවස්වලම ඔය කියන කාරණාව උඩට මතු වුණා. හැබැයි ඒක ඉච්ච වාසිදායක දෙයක් නිසා ගොඩාක් දුරට ඒක ප්‍රශ්නයක් විදිහට මතුවන්නේ normalize වෙලා සාමාන්‍ය විදිහට හැමදේම වුණා. එයාලා item එකේ මිලානෝද නැත්නම් quantity කනුවද ඒගොල්ලන්ගේ tax කරන විදිහ හදන්න කියන එක මම මේ වෙනකන් දන්නේ නැහැ. හැබැයි මම දන්න දේ තමයි ඔක්තෝබර් වල ඉඳලා tax එක බලපැවැත්වෙනවා කියන එක. ඒක නිසා දැන් ඕඩර්ස් ඔයගලන්ගේ හිර වෙලා තියෙනවා නම් මොනවා හරි ඕඩර් එකක ප්‍රශ්නයක් තියෙනවා නම් කස්ටම් එකකින් ක්ලියරන්ස් කරලා නැත්නම් මේ වෙනකන් බය වෙන්න එපා. ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට ඔයාලගේ ඕඩර් එක ඔයාලගේ අතට ලැබෙයි. හැබැයි ඔක්තෝබර් වලින් පස්සේ ඔයගලන්ට ටැක්ස් එකක් මේ සඳහා අය කරයි යාලා. මේක ශීන් එක තරම්ම චුට්ටක් බැලෑරුම් වෙයිද කියන්න අමාරුයි. මේක තමයි දැනට මේ වෙනකන් ඔයගලන්ට කියන ප්‍රශ්නේ. ගොඩාක් දෙනෙක් මගේ කලින් ටෙමු වීඩියෝ එකටත් කමෙන්ට් කරලා තිබ්බා. ඕඩර්ස් වගේක් ආපු නැතිව තියෙනවා, කස්ටම් ක්ලියරන්ස් කරපු නැති දේවල් වගේක් තියෙනවා. ඉතින් සමහර ඒවා ෂිප් කරලා නැහැ කියලා කියනවා. හැබැයි ඔයගොල්ලෝ පේ කරලා තියෙන්නේ මේ වෙද්දි කියනවා. හැබැයි ඔයාලා මේ වෙද්දි ඔයගලන්ගේ තියෙන ඕඩර්ස් ගැන බය වෙන්න එපා. ඒව අනිවාර්යයෙන්ම මේගොල්ලෝ වගේ කියයි මේ දේවල් වලට. ඉතින් මෙහෙම තමා ඒ ප්‍රශ්නේ. ඔයගලන්ට ඉක්මනට මේ ප්‍රශ්න වලට විසඳුමක් හම්බෙයි. ඉතින් එහෙනම් අද මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you very much. මං හිතනවා ඔයගොල්ලෝ ආස වෙන්නේ නැති කියලා. අද මං ගොඩාක් දේවල් ඕඩර් කරලා තියෙනවා. මෙතන මං හිතන්නේ 20000 ගානක විතර ඕඩර් එකක් මට මතක විදිහට. හරි අපි තවත් ලස්සන වීඩියෝ එකකින් නැත්නම් vlog එකකින් හම්බෙනකම් අදට මං ගිහිල්ලා එන්නම්. bye bye.